ඉන්දියාප පිටිවලින් උදේට කන්න හදපු රසම රස කෑමක් මේක අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉන්දියාප පිටි කෝප්ප දෙකක් අරගෙන ඒකට ලුණු ටිකක් එකතු කරලා උණු වතුර චුට්ටි චුට්ටි එකතු කරලා මම මේක හොඳට ඩෝ එකක් විදිහට හදා ගන්නවා. ඉන්පස්සේ මම බෝඩ් එකකට මේ විදිහට පිටි ටිකක් එහෙගෙන ඩෝ එකේ උඩින් තියලා දෙකට කපා ගන්නවා. ඊට පස්සේ එක කොටසක් අරගෙන මම මේ විදිහට හොඳට තුනී කරලා මේ විදිහට රවුන්ඩ් ටිකක් කපාගෙන පැත්තකින් තියා ගන්නවා. මම මේ පිටි ඩෝ එකකින් රවුන්ඩ් 6ක් මේ විදිහට කපාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ රවුන්ඩ් ටික ස්ටීමරයකට දාගෙන මේ විදිහට මම හොඳට මේක ස්ටීම් කරගන්නවා. මේ ස්ටීම් කර ගැනීමෙන් පස්සේ මම මේකට රසම රස ෆිලිං එකක් හදා ගන්නවා. මේ තියෙන චිකන්, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු හා ගම්බිරිස් කුඩුයි විනාගිරි එකතු කරලා මම මේක මිශ්‍ර කරලා පැත්තකින් තියා ගන්නවා. තෙල් ටිකක් රත් කරගෙන ඒකට අබ ටිකක්, සුදු ලුණු ටිකක්, කරපිංච ටිකක්, කෑලි මිරිස් ටිකක් එකතු කරගෙන හොඳින් බෙදෙන්නට හැරලා මම චිකන් ටිකත් මේකටම එකතු කර ගන්නවා. දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. මේකට අමු මිරිස් ටිකක්, ලුණු ටිකක්, තක්කාලි ටිකක් එකතු කරලා චිලි සෝස් ටිකක් හා ඔයිස්ටර් සෝස් ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට කුක් වෙන්න හරිනවා. ඊට පස්සේ මම අර ස්ටීම් කරගත්තු රවුන්ඩ් ටික අරගෙන මේ ෆිලිං එක මැදට දාලා තව එකක් ඒක උඩින් තියලා මේ විදිහට හොඳට සීල් කර ගන්නවා. ඊට පස්සේ මම බිත්තරයක් මේ විදිහට කඩලා අරගෙන ඒකට ලුණු කුඩු, ගම්බිරිස් කුඩු හා මිරිස් කුඩු ටිකක් දාලා හොඳට මිශ්‍ර කර ගන්නවා. බටර් ටිකක් රත් කරගෙන හදාගත්තු බිත්තර මිශ්‍රණය මේ විදිහට දාලා ෆිලිං එක මැදි කරගත්තු රවුන්ඩ් එක මේ විදිහට දෙපැත්ත දාමමින් මම හොඳට මේක කුක් කර ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු රසම රස කෑම. මේක උදේට හෝ රැට කන්න හරිම සුදුසු කෑමක්. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්නකෝ.